ඊළඟට ගහන්නේ කියුබාවටයි. සමාජවාදී පාලනය පෙරලා දමනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉරානය සමග පවතින යුද්ධය අවසන් වූ පසු කියුබාවේ කමියුනිස්ට් පාලනය පෙරලා දැමීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කියුබාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි. කියුබාවේ සිදුවීම් පවතින දේ පුදුම සහගතයි. අපට මුලින්ම මෙය අවසන් කිරීමට අවශ්‍යයි. ඉරාන යුද්ධයක්. ඉන්පසු කියුබාව දෙස බලනවා යනුවෙන් ට්‍රම්ප් එහිදී සඳහන් කළේය. කියුබාවට එරෙහිව පනව ඇති ආර්ථික සම්බන්ධතා දැඩි කිරීමට කටයුතු කළ රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝගේ කලාපයද ජනාධිපතිවරයා මෙහිදී අගය කර තිබේ. කියුබානු ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරේ පැහැර ගැනීමට ඇමරිකානු බලධාරීන් කටයුතු කිරීමත් සමග කියුබාවට ලැබෙන ප්‍රධානතම තෙල් සැපයුම අත්හිටුවීමට ට්‍රම්ප් පාලනය පියවර ගත්තේය. මේ හේතුවෙන් කියුබාව තුළ දැඩි ඉන්ධන හිඟයක් සහ මානුෂීය කඩාවැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.